මැතිව්ස් මේ ආකාරයෙන් ටෙස්ට් පිටියෙන් සමුගනිද්දී ඇන්ජිත් එක්ක ක්‍රීඩා කරපු සමකාලීන ක්‍රීඩකෙක් ඉන්නවා දිනේෂ් චන්දිමාල්. චන්දි මොකද හිතන්නේ ඔබත් එක්ක ක්‍රීඩා කළ වසර ගණනාවක් ඇන්ජි? ඔව් ඇත්තටම සංවේදී මොහොතක් කැලුම් මොකද ඒ වගේම සතුටුයි මොකද මම එයත් එක්ක අවුරුදු 15කට වැඩි කාලයක් ක්‍රීඩා කරලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් ගොඩක් සංවේදී දවසක්. ඔහුගේ නික්මයාම මොකද හුඟක් අපි දෙන්න කණ්ඩායමේ ක්‍රීඩා කරලා තියෙනවා නායකයා විදියට, උපනායකයා විදියට, ඊට පස්සේ ක්‍රීඩකයන් විදියට. ඒ වගේම මට මගේ ක්‍රිකට් වලට හුඟක් උදව් කරලා තියෙනවා ඇන්ජි. ඒ වගේ ක්‍රීඩකයෙක් එක්ක ඩ්‍රෙසින් රූම් එක සහ අපි ඔෆ් ද ෆීල්ඩ් ඒ වගේ ක්‍රීඩකයෙක් එක්ක ෂෙයා කරන්න ලැබීම ගැන ගොඩක් සන්තෝෂයි. ඡන්ද මේ ඇන්ජිගේ අවසන් ඉනිම ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙනවා ඔබත් ඌට දායකත්ව ලබා දෙනවා පිටිකරණයේදී. ඔව් ඇත්තටම මම හිතන්නේ අපිට තරගය ඩ්‍රෝ කරන්න සිටුේෂන් එකක් තමයි ආවේ. ඉතින් මම හිතන්නේ අපි ඒ වෙලාවේ බැලුවේ රන්ස් රැස් කරනවට වැඩිය කොහොමද කඩුල්ලේ ඉඳලා තරගය ඩ්‍රෝ කරන්න කියන එක. ඉතින් මම හිතන්නේ ඔහුට ඒ ඉනිමත් අමතක වෙන්නේ නැති ඉනිමක් වේවි ඇන්ජිට. මොකද හුඟක් ලොකු පීඩනයක් තිබුණා ඒ වෙලාවේ අපි බැට් කරනකොට. ඉතින් මම හිතන්නේ ඔහු ඒ අවසාන ඉනිමෙත් ඔහු කණ්ඩායමට අවශ්‍ය විදිහට ක්‍රීඩා කරා කිව්වොත් නිවැරදි. ඇන්ජිත් එක්ක මොකද්ද අමතක නොවන ඉනිම මම හිතන්නේ දෙයක් අනිවාර්යම කියලා. ඔව් ඇත්තටම මතක් නොවනම දේ තමයි ලෝඩ්ස් වල මට ශතකය ලබා ගන්න දුන්න අවස්ථාව. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක් විදියට මම හිතන්නේ හැමෝටම මේ දේ කරන්න පුළුවන් වෙයි කියලා. මට මතකයි මම එක වෙලාවක ඌට කිව්වා මට ඒ ශතකය ඕනේ නැහැ, අපි කණ්ඩායමේ ජයග්‍රහණය කරා යමු කියලා. හැබැයි ඔව් ඒ වෙලාවේ කිව්වා නෑ චන්දි මට ඕවර් දෙකක් තුනක් තිබුණත් ඇති මේ ලකුණු ටික රැස් කරගන්න, ඔයාගේ ශතකයට යන්න, මොකද මේ වගේ තැනක ආපහු ශතකයක් ගහන්න අවස්ථාවක් එන එකක් නෑ කියලා. ඉතින් මං හිතන්නේ ඒ වගේ කැපවීමක් මං හිතන්නේ වෙනත් ක්‍රීඩකයෙක්ට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මහත්මා ගතිගුණ තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් ඒක තමයි එදා දවසේ සිද්ධ වුණේ. ඇන්ජලෝ මැතිව්ස් චන්දිමාල් කියන්නේ සංගක්කාර මහල්ල ඩිල්ෂාන් වැනි දැවැන්තයන් අතර යදුණු ක්‍රීඩකයින් දෙපළක්. ඉතින් ඒ දැවැන්තයන් අතර හිටිය මැතිව්ස් අද මේ ආකාරයෙන් සමුගනිද්දී අන්තිමට ඉතුරුනේ චන්දිමාල්. ඔව් ඇත්තටම මේ ඔබ කිව්වා වගේ කියපු නම් දිහා බැලුවම ශ්‍රී ලංකා ක්‍රිකට් වල හුඟක් ලොකු නම්. ඉතින් මම හිතන්නේ මම හුඟක් වාසනාවන්ත වුණා ඒ වගේ ක්‍රීඩකයින් එක්ක ඩ්‍රෙසින් රූම් එක ෂෙයා කරන්න හම්බුන එක ගැන. ඉතින් ඔබ කිව්වා වගේ අවසන් පුරුක ඇන්ජලෝ. ඉතින් මම හිතන්නේ මට හුඟක් මිස් වෙයි ඩ්‍රෙසින් රූම් එකේ සහ ඔෆ් ද ෆීල්ඩ්. මොකද අපි දෙන්න මට මොනාරි ප්‍රශ්නයක් ආවම මම හුඟක් වෙලාවට එයාගෙන් තමයි ගිහිල්ලා ඇඩ්වයිස් එකක් ගන්නෙ. මොකද කණ්ඩායමේ ඉන්න සීනියර්ම ප්ලේයර්, මම හුඟක් ට්‍රස්ට් කරන එක්කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම මිස් වෙයි. මම හිතන්නේ ලොකු දෙයක්. ඉතින් මම තාම තීරණයක් අරගෙන නැහැ. ඉතින් බලනවා කණ්ඩායමට පුළුවන් කාල් මගේ සේවය ඉටු කරලා කොහොමද රටට ජයග්‍රහණය තව ගෙනියන්න පුළුවන් කොහොමද කියන එක බලාපොරොත්තු වෙනවා. Thank you චන්දි.